වන්නේ මෙහුමේ රණවිරුවෝ කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇතුළු වෙති. වෙල්ලම්කුලම් ගම්මානයේ ප්‍රවේශ වන පාලියාරු ගම්මානය අත්පත් කර ගැනීමටද යුද හමුදාව ඊයේ සමත් විය. මෙහිදී ඇති වූ ගැටුම් වලින් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. පසුව කළ සෝදිසියකදී LTT මලසිරු 7ක් සහ අව්‍යායුධ රැසක් සොයාගෙන රණවිරුවෝ තවදුරටත් ඉදිරියට සටන් මෙහෙයවමින් සිටිති. වන්නේ මෙහුම පිළිබඳව රූපවාහිනී සමන් කුමාර් රාමවික්‍රම ගෙනෙන වාර්තාව දැන්. වෙල්ලම්කුලම් වලට නැගින්නෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇතුළු සිටින යුද හමුදාවේ 58 වන සේනාංකය වෙල්ලම්කුලම් මුළුමනින්ම අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතයට එක්ව සිටිනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ වෙල්ලම්කුලම් නැගිනිර ප්‍රවේශය වූ පාලිආරු ගම්මානයේදී දරුණු ගැටුම් ඇති වුණා. මෙහිදී හමුදා ප්‍රහාර වලින් මියගිය LTTE සමාජිකයන් 7 දෙනෙකුගේ මලසිරු හා අවියාවුද පසුව සොයාගෙන උනා. අද පාලිආරු ප්‍රදේශයේ බලය මුළුමනින්ම යුද හමුදාව තහවුරු කළා. අත්පා අහිමි කරගත් විරෝධාර රණවිරුවන්ගේ හඬයි. අපි කට්ටිය එහෙම ඩවුන් දාලා වෙලා බලයිද මොකද කරන්න කියලා. ඊපස්සේ අපි ටික ඉස්සරහ ලං කරලා වෙලා පස්සේ තිබුණා පාත් එකක් තිබුණා ඉස්සරහ ලොකු අඩි 5ක 10ක විතර පාත් එකක්. ඒ පාත් එක අපිට කොස් කරගන්න අමාරුයි. උනත් අපි කොහොම හරි කොස් කරලා වෙලා පාත් එකට බහලා අපි ලං කළා පස්සේ මෙතන ඉදියා තුන් දෙනාට අපි එකපාරම පයරයක් දීලා වෙලා විනාශ කළා නැවත අපි බන්ටක දිගේ ගියා අපිට මේ පැත්තෙන් අපිට පයර එකක් දුන්නා එහා පැත්තෙන් තව තුන් දෙනාට අපි පයරයක් දෙන්න එහා පැත්තට යනකොට තුන් දෙනා එහා පැත්තේ ඉඳලා අපිට ගැහුවා ගහනත් අපි ගැහුවා RPG එකක් ගැහුවට පස්සේ උන් දෙකක් බොඩිස් වුණාට පස්සේ අපි ඊට පස්සේ ඉතුරු බොඩිස් ටික මෙතන මෙහෙම වැටිච්ච ගමන් අපි කට්ටියත් එක්කම ගියා එහා පැත්තට මාත් එක්ක තව යාළුවෝ තුන් දෙනෙක් ඉඳලා යාළුවෝ තුන් දෙනාත් එක්කම ගියා එහා පැත්තට ගිහිල්ලා වෙලා ඒ තුන බැලුවා බල්ලා බලනවත් එක එතන එකක් තිබුණා එකක් තරන් ගාලා මෙතන ගෙනත් දාම එතන පහක් තියෙනවා අපිට ගේන්න බැරුණේ එතන ගන්න බැරුණේ RPG ගහලා එතනම දෙකක් අවුට් ගියා ඒ අවුට් ගියේ දෙක තමයි ගන්න බැරුණේ එහා පැත්තේ යුද හමුදා ප්‍රහාරයෙන් ඊයේ රාත්‍රී LTTE සමාජිකාවන් 7 දෙනෙකු මරුමුවටපත් වූ ස්ථානයයි මේ මෙම LTTE ආරක්ෂක වැට හා යුද අගල පසු කරමින් යුද හමුදා බටපිරිස් වෙල්ලම්කුලම් දෙසට ගමන් කරා වෙල්ලම්කුලම් වලට ඊටම ආසන්නයේ පිහිටි පාලියාරු ප්‍රදේශයේ බලය අද තහවුරු කරගෙන සිටිනවා. පාලියාරු ග්‍රාම නිලධාරී කාර්යාලය හා අවට ප්‍රදේශය එහි තිබෙන ප්‍රධානතම පොදු ගොඩනැගිලි පිහිටි කලාපයයි. එහි සිට වෙල්ලම්කුලම් දෙසට ගමන් කරන ආරක්ෂක හමුදා අද දවසේ ත්‍රස්ත ඉලක්ක රැසකට සාර්ථකව ප්‍රහාර එල්ල කරමින් මන්නාරම දිස්ත්‍රික්කයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයට ගොස් තිබෙනවා. වෙල්ලම්කුලම් මන්නාරම දිස්ත්‍රික්කයේ අවසන් ගම්මානයයි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට LTTE ග්‍රහණයේ පැවති මන්නාරම දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රදේශය වූ වෙල්ලම්කුලම් මුදා ගැනීමට ඉදිරියට ගිය යුද හමුදාවේ 58 වන සේනාංකයේ බටපිරිස්වල ගමන වැළැක්වීමට LTTE දැඩි බාධා යොදා තිබුණා. වෙල්ලම්කුලම් වලට කිලෝමීටර් 2ක් මෑතින් වූ පාලමේ යකඩ තහඩු LTTE විසින් ඉවත් කර තිබුණේ මෙලෙසින්. මේ සිට කිලෝමීටරයක් ඉදිරියට ගිය විට හමුවන වෙල්ලම්කුලම් වලට යාබද පාලිආරු ගම්මානයේදී මාර්ගය හරස්කොට පස්කඳු හා යුද අගල් සකස් කර තිබුණා. ප්‍රහාර සඳහා යුද ටැංකි වෙල්ලම්කුලම් වලට පැමිණීම වැළැක්වීම LTTE මෙහි අරමුණ බවයි හමුදාව පෙන්වා දෙන්නේ. වෙල්ලම්කුලම් දෙසට LTTE පළමු ආරක්ෂක වැට ලෙසද යොදාගෙන ඇත්තේ මෙයයි. වෙල්ලම්කුලම් වෙත ගමන් කරන ඒ 32 පුනරින් මාර්ගය මෙලෙස දැඩි ලෙස LTTE අවහිර කරද්දී උපක්‍රමිකව ඊට මුහුණ දෙමින් වෙල්ලම්කුලම් මෙන්ම ඒ දක්වා පුනරින් මාර්ගයද යුද හමුදාව මුදාගනු ලැබුවා. මන්නාරමේ සිට යාපනය දක්වා වන පුනරින් මාර්ගයේ තවත් යුද හමුදාවට මුදා ගැනීමට ඉතිරිව ඇත්තේ කිලෝමීටර් 35කට අඩු දුරක්. LTTE තවත් ස්ථාන රැසක ආරක්ෂක බැමි සකස් කිරීමට උත්සාහ දරා ඇතත් ඒවා අතරමඟ නතර කර තිබෙනු දැකගත හැකියි. අවසානයේ මාර්ගයේ කොන්ක්‍රීට් බෝක්කු පවා පලාගිය LTTE සමාජිකයන් රැකවරණයට යොදාගෙන ඇති බවට සාධක පවතිනවා. දින 4ක් තිස්සේ වෙල්ලම්කුලම්හි ගැටුම් අඛණ්ඩව පැවතියා. මන්නාරම දිස්ත්‍රික්කය මුළුමනින්ම LTTE ග්‍රහණයෙන් නිදහස් කරගත් යුද හමුදාව දැන් කිලිනොච්චි දිස්ත්‍රික්කයට පැමිණ සිටිනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ත්‍රස්ත ඉලක්ක වෙතයි මෙවන විට මෙහෙයුම් දියත් වන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. කිලිනොච්චිය බලා සටන් මෙහෙවන වන්නේ මෙහෙයුමේ රණවිරුවෝ වෙල්ලන්කුලම් ප්‍රදේශයෙන් පලා ගිය ත්‍රස්තවාදීන් ලුහුබඳිමින් ප්‍රහාර එල්ල කරති.
අදත් තවන්පිඩි ප්‍රදේශයේ දරුණු ගැටුම් පැවති බව වාර්තා වේ. වනි මානුෂික මෙහෙයුම පිළිබඳ රූපවාහිනිය සමන් කුමාර රාමවික්‍රම ගෙනෙන විශේෂ වාර්තාවයි මේ. මන්නාරම දිස්ත්‍රික්කයේ LTTE ග්‍රහණයේ පැවති අවසන් ගම්මානය වූ වෙල්ලම්කුලම් මුදා ගැනීමේ සටනේ සජීවීව පටිගත කළ දර්ශනයි මේ. ඊයේ සවස වෙල්ලම්කුලම් මුළුමනින්ම මුදා ගැනීමට යුද හමුදාව සමත් වුණා. අපි දැඩි ප්‍රහාරයක් දුන්නාම උන් අපේ ප්‍රහාර වලට බයේ දිගටම දිව්වා. ඒ දුවන පන්න අපි ගැහුවට පස්සේ උන් සීලුම දේවල් අතහැර දාලා ඉදිරියට පලා ගියා. LTTE අතහැර දමා ගොස් තිබූ බෝට්ටු රැසක්ද හමුදාව සොයාගෙන තිබෙනවා. මියගිය සගයන් හා තුවාලකරුවන් රැගෙන LTTE පලා ගොස් ඇත්තේ තර්වන්පිට්ටි මුහුදු ප්‍රදේශයෙන්. යුද හමුදාවේ 58 වන සේනාංකයයි වෙල්ලම්කුලම් මුදාගනු ලැබුවේ. මේ වෙල්ලම්කුලම් නගරයයි. තැපැල් කාර්යාල, පාසල්, රෝහල්, දේවස්ථාන ඇතුළු පොදු ගොඩනැගිලි රැසක් වෙල්ලම්කුලම් නගරයේ පිහිටා තිබෙනවා. එම පොදු ගොඩනැගිලි වලට හානියක් නොවන අයුරින් ත්‍රස්ත ඉලක්කවලට උපායශීලීව පහර දුන් බව යුද හමුදාව පෙන්වා දෙනවා. මහජන සේවා ස්ථාන රැසක් කේන්ද්‍ර වූ වෙල්ලම්කුලම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන නගරයක්. වෙල්ලම්කුලම් වලින් පැන ගිය ත්‍රස්තවාදීන් ඉලක්කගත කරගනිමින් අද දවසේ දැඩි ප්‍රහාර එල්ල වුණා. පුනරින් මාර්ගයේ තවදුරටත් ආරක්ෂක හමුදාවන් අද ඉදිරියට ගොස් සිටිනවා. මේ වන විට පුනරින් ඉලක්කයට තවත් ඉතිරිව ඇත්තේ කිලෝමීටර් 30ක දුරක් පමණයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වෙල්ලම්කුලම් සිට